හායි කොහොමද ඔයගලන්ට? අදත් මම ස්පෙෂල් රයිස් එකක් හදන්න යන්නේ. අපි බලමුද මේක හදන්නේ කොහොමද කියලා. මුලින්ම බාස්මති හාල් ටිකක් හොඳට හොදගෙන අවශ්‍ය ප්‍රමාණයට හොඳින් උයා ගන්න තමයි මම යන්නේ. හොඳින් හොදගෙන ඉවර වෙලා මම රයිස් කුකර් එකට දැම්මා කුක් වෙන්න. රයිස් එක කුක් වෙන අතරතුර අපිට අවශ්‍ය කරන දේවල් අපි ලෑස්ති කරමු. කරදමුංගු, කරාබු නැටි, කුරුඳු මේ ටික ඔක්කොම අපි හොඳට චොප් කරගමු. මේ විදිහට හොඳින් චොප් කරගෙන ඊට අමතරව අපිට ලුණු ගෙඩියක් නැත්නම් ලුණු ගෙඩි භාගයක් ඔගොල්ලෝ ගන්න හාල් ප්‍රමාණය අනුව තමයි ලුණු තීරණය කරන්න වෙන්නේ. මේ විදිහට දිග අතට චොප් කරගන්නවා. ඊට අමතරව මේ රයිස් එකට එග්ස් 3ක් මම එකතු කරගන්නවා. මේ වගේ කප් එකකට හොඳින් කඩාගෙන කඩාගත්ත එග්ස් 3 මේ විදිහට හොඳින් මික්ස් කරගන්නවා. මික්ස් කරගත්ත එග්ස් වලට ෆ්‍රෙෂ් මිල්ක් ස්වල්පෙකුත් එකතු කරගන්නවා. ෆ්‍රෙෂ් මිල්ක් ටිකකුත් දාලා මේ විදිහට හොඳින් මික්ස් කරගන්න. මික්ස් කරගෙන ඉවර වෙලා මේ බත් එකට අවශ්‍යම එක ද්‍රව්‍යයක් තියෙනවා. ඒ තමයි ලුණු කොළ. මොකද මං අද හදන්න යන්නේ ලුණු කොළ බත් එකක්. ස්ප්‍රිං අනියන් රයිස්. ඉතින් අපි මුලින් ඉඳලා බලමු අවශ්‍ය කරන ඒවා. ස්ප්‍රිං අනියන්ස්, ඊට අමතරව සුදු ලුණු, ඉඟුරු, පෙපර්, ඔයිස්ටර් සෝස්, සොයා සෝස්, ලුණු, කරදමුංගු, කරාබු නැටි, මෙන්න මේ ටික තමයි අවශ්‍ය කරන්නේ. අපි දැන් පෑන් එකක් ලිපේ තියාගෙන ඉස්සෙල්ලාම බටර් ස්වල්පයක් එකතු කරගන්නවා. එකතු කරගත්ත බටර් ස්වල්පෙට සුදු ලුණු, ඉඟුරු හොඳට චොප් කරගෙන ඒ ටිකත් එකතු කරගන්නවා. එකතු කරගත්ත සුදු ලුණු, ඉඟුරු පෑන් ෆ්‍රයි කරගන්න ඕනේ මෙන්න මේ විදිහට ගෝල්ඩන් කලර් එක එනකම්. ලයිට් ගෝල්ඩන් කලර් එක එනකම්. මේ විදිහට එකතු කරගත්ත සුදු ලුණු, ඉඟුරු ගෝල්ඩන් කලර් එක එද්දී අපිට පුළුවන් අපි චොප් කරගත්ත කරදමුංගු, කරාබු නැටි, කුරුඳු මේ තුනම එකතු කරන්න. මේ තුනම එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න. මෙන්න මේ විදිහට මේක හොඳට කලවම් කරලා ෆ්‍රයි කරගෙන ඒකට අපි චොප් කරගත්ත අනියන්ස් ටිකත් එකතු කරගන්නවා.
මේ විදිහට අනියන් ටික එකතු කරගන්නවා. එකතු කරගෙන මේ පේස්ට් එකත් එක්ක හොඳින් මික්ස් කරගන්න අමතක කරගන්න එපා. මෙන්න මේ විදිහට හොඳින් මික්ස් කරගන්න ලෝ හීට් එකේ. හොඳට කලවම් කරගත්ත ලුණු එකට අපි මික්ස් කරගත්ත එග් මික්ස්චර් එකත් අපි මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ හොඳින් එග් එක කුක් වෙන්න දෙනවා. මෙන්න මේ විදිහට අපි මික්ස්චර් කර කර හොඳින් කුක් කරගන්නවා. එග් එකතු කරපු නිසා ලිඩ් එකෙන් පොඩ්ඩක් වහලා හොඳින් කුක් කරගන්න. Soya sauce, oyster sauce, black pepper, salt එකත් එකතු කරගන්නවා. මේ සියල්ල එකතු කර හොඳින් කලවම් කරගන්නවා. ඊට පස්සේ අපි කලින් උයාගත්ත බාස්මති රයිස් එකත් ළඟට අරගෙන
අපි හදාගත්ත egg and onion mixture එකට අපි plain rice එක එකතු කරගන්නවා ටිකෙන් ටික. මෙන්න මේ විදිහට අපි හදාගත්ත mixture එකට plain rice ටික එකතු කර කර හොඳින් mix කරගන්නවා. ඉතින් මේ පේන්නේ තරමක් දුරට හොඳින් මික්ස් වෙච්ච මික්ස් රයිස් එක. මේක හරිම රහයි. ඔයගලනුත් try කරලා බලන්න. ලුණු කොළ ටිකත් මේ විදිහට එකතු කරගන්නවා. ලුණු කොළ ටික එකතු කරගන්නම ඕන. මොකද මේක onion rice එකක් නේ. හරිම colourful, හරිම healthy. ඊට පස්සේ මේ විදිහට හොඳින් මික්ස් කරගන්න. මම නම් මේක හදලා ඉවරයි. ඔයගලනුත් try කරලා බලන්න. try කරලා කමෙන්ට් එකක් share කරන්න. එහෙනම් මාව අහගෙන බලාගෙන හිටපු හැමෝටම thank you very much. මං ගිහින් එන්නම්. මතක ඇතුව page එක subscribe කරන්න.